හොඳයි. ඉතින් අද එකතු වෙලා ඉන්නේ ඔයාලා සයන්ස් පාඩමක් එක්ක. එතකොට 10 වසරේ විද්‍යාවේ තියෙන සයන්ස් පාඩම් වලින් භෞතික විද්‍යාත්මක පැත්තට තියෙන හොඳම කියන්නේ වැදගත්ම පාඩමක් තමයි මුලින්ම තියෙන නිව්ටන් නියම කියන කොටස. එතකොට මේකේ නිව්ටන් නියම තුනක් වාට ඉගෙන ගන්න තියෙනවා. ඇත්තටම අපි මේ වීඩියෝ එකේදී ඒ ටික සරලව කොහොමද ඔලුවට දාගන්නේ කියලා බලමු. හරි. ඉතින් මේකේ හඳුන්වලා දුන්නොත් මේකේ ඇත්තටම තියෙන්නේ නිව්ටන් නියම තුනයි තියෙන්නේ. 1යි 2යි 3යි. නිව්ටන්ගේ පළමු නියමය, නිව්ටන්ගේ දෙවන නියමය සහ නිව්ටන්ගේ තුන්වෙනි නියමය. ඔන්න ඔය නිව්ටන් නියම තුන ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. එතකොට මේ තුන අපි සරලව ඉගෙන ගමු. ඔය ප්‍රායෝගික දේවල් එක්ක හිතන්න. එතකොට ඔයාලට මේ ටික තේරුම් ගන්න ලේසි වෙයි. පළවෙනි නියමයෙන් තියෙන පොඩි ප්‍රකාශනයක්. ඒ කියන්නේ පොඩි ප්‍රකාශයක් තියෙන. දෙවෙනි නියමෙන් අපිට සමීකරණිකුත් ගන්න පුළුවන්. ඒකෙන් වට ගණන් එන්න පුළුවන්. තුන්වෙනි නියමෙත් තියෙන්නේ ප්‍රකාශනයක්. ඒක අපි විද්‍යාත්මකව ලස්සනට ඉගෙන ගමු. හරි. අපි නිව්ටන්ගේ පළවෙනි නියමය ගැන කතා කරලිමු. හරි. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරිද? බාහිර අසමතුලිත බලයක් කියදෙනකන් නිශ්චල වස්තු නිශ්චලතාවයේම ඉන්නවලු, චලනය වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවලු. හරි අහන්නකෝ. මෙන්න මේකේ අදහස මම ලස්සනට ඔයාලට කියලා දෙන්නම්. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු. බාහිර බලයක් කියන්න බෑ, අසමතුලිත unbalanced force එකක්. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් වගේ අදහසක් මෙතනට කියන්න පුළුවන්. අසමතුලිත බලයක්. හරිද? චලිත දිශාවට අමතර බලයක්. හරි. යෙදෙනකන් වස්තුවක් නිශ්චල වස්තු තියෙන ඒවා නිශ්චලවම ඉන්නවලු. බාහිරින් තල්ලුවක් දෙනකන්, බාහිරින් අසමතුලිත බලයක් දෙනකන් නිශ්චලව ඉන්න වස්තු තියෙන්නේ. ඒක නිශ්චලවම ඉන්නවලු. හරිද? බලන්න දැන් මම මේ පෑන මෙහෙම තිබ්බොත් හරිද? මේ පෑනට බාහිර අසමතුලිත බලයක් මොකුත් යෙදිලා නැහැ. හැබැයි මේකේ බල තියෙනවා. බලන්න. මෙයාගේ බර තියෙනවා. මං අතෙන් දෙන ප්‍රතික්‍රියාවක් එහෙම තියෙනවා. බල තියෙනවා. අසමතුලිත සම්ප්‍රයුක්ත බලයක් නැහැනේ. සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා වස්තු චලනය වෙනවා ඇත්තටම. දැන් මේක බාහිර බලයක් නැහැ. බාහිර අසමතුලිත බලයක් නැහැ. මෙයාව එහෙට මෙහෙට කරන්න පුළුවන් බලයක් නැහැ. එහෙනම් මෙහෙම තිබ්බොත් දිගටම මෙයා නිශ්චලවම ඉන්නවා. ඒ වගේම චලිත වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවලු. හරිද? ඒ කියන්නේ අසමතුලිත බලයක් නැති වස්තු. ඒ කියන්නේ බල සමතුලිත වස්තු චලිත වෙන වස්තු නම් ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. කියන්නේ වස්තුවක් ලොරියක් වගේ යනවා නම් බාහිර අසමතුලිත බලයක් නැතුව එයා යන්නේ එකම ස්පීඩ් එකකින්. ඒකාකාර ප්‍රවේගයෙන්. ඒකාකාර ප්‍රවේගයෙන්. මෙන්න මේ ප්‍රවේගය කියන එක වැදගත්. වේගෙ නෙමෙයි. හරි. අපි මෙහෙම බලමුකෝ. මෙන්න මෙහෙම වස්තුවක් නිශ්චලව තියෙනවා. හරි. මෙයාට බාහිර අසමතුලිත බලයක් නැහැ. ඒ කියන්නේ කිසිම බලයක් දීලා නැහැ. අපිට මේ පැත්තෙන් තිරස් බල මොකුත් නැහැ. සිරස් බල විදිහට මෙයාගේ බර තියෙනවා පල්ලෙහාට. mg. මෙයාගේ ස්කන්ධය m නම් mg. ආය r තියෙනවනේ. අබිලම් ප්‍රතික්‍රියාව. ඒතර මෙයා බැලන්ස් වෙලා ඉන්නවා කියන්නේ r mg ට සමාන වෙලා බැලන්ස් වෙලා ඉන්නේ. r සමාන mg වෙලා ඉන්නේ. හරි. මෙයාට බාහිර අසමතුලිත බලයක් නැහැනේ. මෙහෙන් තල්ලුවක්වත් මෙහෙන් තල්ලුවක්වත් කියන්නේ සම්ප්‍රයුක්ත බලයක් නැහැනේ. බලන්න සිරස්ස සම්ප්‍රයුක්ත බල නැහැනේ. RMG කැපිලා ඒක බැලන්ස්නේ. තිරස්ස මොකුත් අසමතුලිත බල නැහැ. මෙයාට බාහිර අසමතුලිත බලයක් අපි දුන්නේ නැත්තම්, බාහිර අසමතුලිත බලයක් දුන්නේ නැත්තම්, මෙයාට බලයක් දුන්නේ නැත්තම් මෙයා දිගටම නිශ්චලව තියෙනවා. ඒක තමයි මේ පළවෙනි පොයින්ට් එකෙන් කියවෙන්නේ. ඒතර චලිත වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවලු. අපි මෙහෙම එකක් ගමුකෝ. හරිද? මෙන්න මෙහෙම දෙපැත්තට සමාන බල තියෙද්දි අසමතුලිත බලයක් නැහැනේ. සම්ප්‍රයුක්ත බලයේ බිඳුවයිනේ FF කැපෙනවනේ. මෙහෙම තියෙන වස්තු නිශ්චලව තියෙන්නත් පුළුවන්. මෙයා යනවනම් මෙයා චලිත වෙනවා කියලා කිව්වොත්, ඒ කියන්නේ මේ බල දෙක තියෙනවා. බල දෙක බැලන්ස් වෙලා තියෙන්නේ. හැබැයි මෙයා චලිත වෙනවා කියලා කිව්වොත්, එයා අනිවාර්යයෙන්ම යන්නේ ඒකාකාර වේගෙන්. ඒ කියන්නේ දිගටම එකම වේගෙන්. ත්වරණ ගන්නෙ නැහැ. හරි? එහෙනම් මේකෙන් ඔයාලට තේරෙනවා බාහිර අසමතුලිත බලයක් යෙදෙනකන් නිශ්චල වස්තු නිශ්චලව ඉන්නවා. ඒක හරිනේ. ඒක ඔයාලට තේරෙනවනේ. අපි තල්ලුවක් දුන්නේ නැත්නම් මොකක්වත් යන්නේ නැහැනේ. ඒක හරිනේ. චලිත වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ බාහිර අසමතුලිත බලයක් නැති චලිත වෙන වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් යනවා. තව චලිත අවස්ථා තියෙන දෙකයිනේ. ඉතින් ඒක ත්වරණය කියලා එකක් චලිත අවස්ථාවක් තියෙනවනේ. ඒක කියන්නේ ත්වරණ හෝ මන්දරනේ. අන්න ඒක එන්නේ බාහිර අසමතුලිත බලයක් හින්දා කියලා. වට මේකෙන් ඔළුවට එන්න ඕනේ. ඒක දෙවෙනි නියමයේදී කියවෙන්නේ. හරිද? එහෙනම් බාහිර අසමතුලිත බලයක් නැති වස්තු. ඒ කියන්නේ යම් දිශාවකට බල බැලන්ස් වෙලා තියෙන වස්තු හෝ බල නැති වස්තු. බල නැති වස්තු නෑ. ඇත්තටම බර දෙක තියෙනවනේ. මේවා කැපෙනවා.
බාහිර සම්ප්‍රයුක්ත බලයක් නැති වස්තු නිශ්චලව ඉන්නවා නම් නිශ්චලව ඉන්නවා. හැබැයි එහෙම බාහිර බලයක් කියන්නේ අසමතුලිත බලයක් නැති වස්තුවක් යනවලු කොහේ හරි. යනවා නම් හැබැයි අනිවාර්යයෙන් මෙයා ඒකාකාර ස්පීඩ් එකකින් යන්න ඕනේ. ඒකාකාර ප්‍රවේගයෙන් යන්න ඕනේ. ඕක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමය. හරි නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියවෙන්නේ ඇත්තටම වස්තුවක් ත්වරණින් යන අවස්ථාවක ඒ කියන්නේ වස්තුවක් ත්වරණින් කියන්නේ වේගය වැඩි වෙවි හෝ වේගය අඩු වෙවි ත්වරණින් හෝ මන්දණින් යන අවස්ථාවක ඒ ත්වරණය ඩිපෙන්ඩ් වෙන සාධක මත තමයි මේක තීරණය වෙන්නේ කියලා ඔයගොල්ලෝ උගන්වන්නේ. වස්තුවක ත්වරණය ඩිපෙන්ඩ් වෙනවා එයාගේ වස්තුවක ත්වරණය මම ඒ කිව්වොත් ඒ වස්තුවේ ත්වරණය තීරණය කරනවා වස්තුවේ ස්කන්ධයයි වස්තුව මත ක්‍රියාත්මක වන ඒ දිශාවට ක්‍රියාත්මක වන අසමතුලිත බලයත් එක්ක. හරි. මෙහෙම තීරණය කරනවා කියද්දි අපිට නිකන් කියන්න බෑනේ. ත්වරණය තීරණය කරනවලු සම්ප්‍රයුක්ත බලයයි නිකන් බලය නෙමෙයි අසමතුලිත බලය නැත්නම් සම්ප්‍රයුක්ත බලයේ දිශාවට තියෙන ස්කන්ධයයි. අපිට හැබැයි කියන්න පුළුවන් වෙන්න එපයි වස්තුවේ ස්කන්ධය කොහොමද මේ ත්වරණයට බලපාන්නේ ස්කන්ධය වැඩි වෙද්දි ත්වරණය මොකද වෙන්නේ අන්න ඒ ටික කියමු අපි ලස්සන්ට. සාමාන්‍යයෙන් වස්තුවක ස්කන්ධය වැඩි වෙන්න වස්තුව මත යන ත්වරණය අඩු වෙනවා. කියන්නේ ගොඩාක් බර වස්තු ත්වරණය කරන්න ටිකක් අමාරුයි වගේ කතාවක් නේ. ලොකු ලොරියක් ත්වරණය කරන්න ටිකක් වැඩි මහන්සියක් ගන්න එපයි. එහෙනම් ත්වරණය අනුලෝමයි එක යට ස්කන්ධය කියන්නේ ස්කන්ධේ වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. ආයේ බලය වැඩි වෙන්න ත්වරණය වැඩි වෙනවා නේ. මොකද අපි වැඩි බලයක් දෙන්න වැඩි වෙන්න වස්තුව තව වේගෙන් යන එකනේ වෙන්නේ නේ. ඒක හිතනවනේ. එහෙනම් ඔය දෙකෙන් ව්‍යුත්පන්න කරලා අපි සමීකරණයක් ගන්නවා F සමානයි ma කියලා. හරි. මේ සමීකරණය ගැන කියන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා. ගොඩාක් අය මේක වැරදියට අවබෝධ කරගෙන ඉන්නේ. අපි ඒ ටික කතා කරමු. හරි. පළවෙනි කාරණේ තමයි මේ F සමානයි ma කියන ඒ වගේ පද ගැන. මේ F කියන්නේ වස්තුව මත අපි සලකන දිශාවට යොදන සංප්‍රයුක්ත බලය. හරි. අපි සලකන ලද දිශාවට යොදන සංප්‍රයුක්ත බලය. ඒ කියන්නේ මේකේ තේරෙනවා මේ F සමාන ma වස්තුවකට දාන්නේ නිශ්චිත දිශාවකට. නිශ්චිත දිශාවකට සිරස්වද වමටද දකුණටද නිශ්චිත දිශාවකට දාන්නේ. මේ සමීකරණය එහෙනම් පළවෙනි කාරණේ තමයි මේ සමීකරණය දාන්නේ නිශ්චිත දිශාවකට. නිශ්චිත දිශාවකට යොදන්නේ. එතකොට ඒ දිශාවට F කියන්නේ සංප්‍රයුක්ත බලය. එතකොට M කියන්නේ වස්තුවේ ස්කන්ධය, A කියන්නේ ත්වරණය හෝ මන්දනය. හරි. එතකොට මේකෙදි මේ සංප්‍රයුක්ත බලය දාද්දී ඔයා සමීකරණේ දාන දිශාවට තියෙන බල ධන බල විරුද්ධ බල ඍණ බල ඍණ ලකුණු වලින් සම්බන්ධ කරන්න ඕනේ. ත්වරණේ ඍණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ මන්දනයක්. හරි. එහෙනම් මේ ටික අවබෝධයෙන් දාන්න ඕනේ. හරි. ওই දෙක තමයි ප්‍රධාන වැදගත් කාරණේ F සමානයෙන් මේ පාවිච්චි කරද්දී. අපි පොඩි වස්තුවකට F සමානයෙන් මේ පාවිච්චි කරලා බලමු. හරි. මේ වස්තුවේ ත්වරණය අහනවා කියලා හිතන්නකෝ. හරි. ත්වරණයේ තියෙන සමීකරණය තමයි F සමානයි ma. එහෙනම් බලයයි ස්කන්ධයයි දැනගන්න ඕනේ. ස්කන්ධය දන්නවා. F කියන්නේ සංප්‍රයුක්ත බලය. මේ වගේ ගානක බලන්න අපි ත්වරණය දාන්නේ මොන දිශාවටද කියලා. හරිද? අපි මෙන්න මේ දකුණු පැත්තට දැම්මොත් හොඳයි නේද? ත්වරණය කීයද හොයන්න. හරි. දැන් දකුණු පැත්තනේ වැඩි බලයක් තියෙන්නේ. ඒ පැත්තට යනවා නම් අපි දකුණට F සමානයි ma දාමු. හරි. අපි දාන්නේ දකුණු දිශාවට. F ලියද්දි සංප්‍රයුක්ත බලය ලියන්න දකුණට තියෙන නැත්තම් දකුණට තියෙන බල ධන අනික් බල ඍණ. එහෙනම් 10 ඍණ 5යි නිව්ටන්. හරි. වස්තුවේ ස්කන්ධය. කීයද වස්තුවේ ස්කන්ධය? 5යි කිලෝග්‍රෑම්. ඒකක දාන්න හරියට. ඒ කියලා එනවා. හොඳට මේ ඒකක බලන්න මේ ඒකක වලින් දැම්මොත් විතරයි ඒ ms ඍණ දෙකෙන් එන්නේ. කිලෝග්‍රෑම් ග්‍රෑම් දුන්නොත් කිලෝ කරන්න ඒවා පරිස්සමින් ඈ. ඒ කියන්නේ එහෙනම් කීයද? එකයි ms ඍණ දෙක. ත්වරණේ දෛශික යන්නේ මොන දිශාවටද? මේ දිශාවට.
අනිවාර්ය F සමාන m දාද්දි නිශ්චිත දිශාවකට දාන්න. කියන්නේ දකුණු පැත්තට නම් දකුණට දාන්න. සම්ප්‍රයුක්ත බලය වැඩි පැත්තට දාන්න. බලය වැඩි පැත්තට දාන්න. 10 ඍණ 5. ඒ පැත්තේ තියෙන බලය දාන අනික් බල ඍණ 5යි. හරි. ඔයාලට බලය දීලා ස්කන්ධය අහන්න පුළුවන්. කියන්නේ මේ දෙක දීලා මේක අහන්න පුළුවන්. එහෙම අහන්න පුළුවන්. හරි. මේ හොඳ උදාහරණයක්. මේක හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි. තුන්වෙනි නියමය තමයි සෑම ක්‍රියාවකටම අපි කරන දෙයකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ හරිද? මෙන්න මේ දෙන්න ඉන්නවා කියමුකෝ. හරි. මේ දෙන්න ඉන්නවා කියමුකෝ. මෙයා මෙයාව තල්ලු කරනවා. හරිද? F කියලා බලයකින්. එහෙනම් එතකොට අපි කියමුකෝ මෙයාත් මෙයා පැත්තට F කියන බලයකින් අරයව තල්ලු කරනවා කියලා. අන්න ඔයගේ කතාවක් තියෙන්නේ. හරිද? එතකොට මේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා කියන්නේ බල වර්ග දෙකක්. ඒ බල විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. කියන්නේ අපි දෙයක් කරොත් ඊට සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. ඒ ඉතින් අපි දෙයක් කරොත් ඒ කියන්නේ කරන එකටනේ. රිටර්න් එකන්නේ අපිටනේ. එහෙම හිතන්න. එහෙනම් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. හරි. අපි පොඩි උදාහරණයක් බලමු. ඒතකොට විශේෂයෙන් කියන්න ඕනේ මෙන්න මේ වස්තු, ඒ කියන්නේ මෙන්න මේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා අපි ලබා දෙන්නේ, ඒ කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ වස්තු දෙකක් මත. එකම වස්තුව මත නෙමෙයි. එක්කෙනෙක් අපි කරන දේ යාට බලපනවා, එයා අපිට දෙනවා. හරි. දැන් මේ අතෙන් අපි මේසේ F බලයකින් පල්ලෙහාට තෙරපනවා කියමුකෝ. තල්ලු කරනවා. මෙහෙම කරන් ඉන්නවා. හරි. F බලයකින් එක්ක මේසෙට ගහනවා. එහෙනම් මේසෙ මගින් අත මත මේ F බලය ඇති වෙන්නේ අත මගින් මේසෙ මත. එතකොට අපි ඒකේ රියැක්ෂන් එක, ඒ කියන්නේ අපි පැත්තට එන එකේ ඉන්නේ මේසෙ මගින් අත මත උඩට. හරි. මේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා වස්තු දෙකක් මත තමයි තීරණය වෙන්නේ. කියන්නේ ඒ අදාළ වස්තු දෙක මත. ක්‍රියාව එක වස්තුවක, ප්‍රතික්‍රියාව තව වස්තුවකනේ. ක්‍රියාව කරන්නේ අත විසින්. ක්‍රියාව ලැබෙන්නේ කාටද? මේසෙදාරයට, මේසෙට. ප්‍රතික්‍රියාව දෙන්නේ කවුද? මේසේ. හැබැයි ප්‍රතික්‍රියාව ලැබෙන්නේ අතට. අන්න ඕ වගේ එකක් ඈ. හරි. ක්‍රියා හා ප්‍රතික්‍රියා වස්තු දෙකක් මත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මේකේ ක්‍රියාව තමයි අපි පල්ලෙහාට තල්ලු කරන එක. හරි. ප්‍රතික්‍රියාව තමයි අපේ අත මත වේදනාවක් උඩට, ඒ කියන්නේ බලයක් දැනෙන එක. හරි. මේ ක්‍රියා ප්‍රතික්‍රියාව ලක්ෂණ තමයි විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරිද? එකම රේඛාවේ තියෙන විදිහට මෙතන ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒක ඒ ටික ඔළුවේ තියෙන්න ඕනේ. ඉතින් ඔය තුන තමයි නිව්ටන් නියම තුන. ඔයගොල්ලෝ අමාරුයි කීකේ දඟලන. හරි. මේ ටික හොඳට බලන්න. අපි තව උදාහරණ හදමු. මෙන්න මේ ටික තමයි නිව්ටන් නියම ප්‍රධාන කාරණා ටික.